ආයිබෝවන් යාළුවනේ මේ අමුතු කතා ලෝකය. මගේ නපුරු බොස් කතාවේ දෙවෙනි කොටසින් ඔයාලා දැක්කා රස්සාව නැති වුණු දෙව්මිට HR මැනේජර් කතා කරලා ඔෆිස් එකේ ක්ලීනින් රස්සාවක් දුන්නා. හැබැයි එක කොන්දේසියක් උඩ. ඒ තමයි නපුරු බොස්. ඒ කියන්නේ අකලංක ඉන්න 15 වෙනි තට්ටුවට අඩිය තියන්නවත් බෑ කියන කොන්දේසිය. ඔයාගේ වැඩ ඔක්කොම පොඩ්ඩකට පැත්තකින් තියන්න. S2 පියාගෙන මේ කතාව හිතින් මවා ගන්න. අපි යමු කතාවට. නිල් පාට දන හිසෙන් ටිකක් පල්ලෙහාට වෙනකම් තියෙන ක්ලීනින් යුනිෆෝම් එක ඇඳගත්ත දෙව්මි දැන් සතියක ඉඳන් ඒකේ හෝල්ඩින්ග්ස් එකේ වැඩ කළා. ඉස්සරහට යන ලොකු හීන දැකපු මේ අහිංසක කෙල්ල දැන් බිම බලාගෙන ලොකු සල්ලිකාරයෝ යන බිම අතු ගෑවා. මොප් කළා. සමහර අය දෙව්මිව දැක්කම අහක බලාගෙන ගියේ හරියට එයාට බෝ වෙන ලෙඩක් හැදිලා වගේ. ඒ හැම අපහාසයක්ම හැම දුකක්ම දෙව්මි ඉවසුවා. මොකද එයා හිත හදාගත්තේ මම මේ දේවල් කරන්නේ මගේ තාත්තා වෙනුවෙන් නේද කියලා හිතලා. දෙව්මි වැඩ කළේ පළවෙනි තට්ටුවේ ඉඳන් 10 වෙනි තට්ටුව වෙනකම් විතරයි. එයා කවදාවත් අකලංක ඉන්න 15 වෙනි තට්ටුව පැත්තටවත් ගියේ නැහැ. අකලංකව ඈතින් දැක්කමත් දෙව්මි කලේ බය වෙලා බිත්තියකට මුවා වෙන එක. ඔහොම ඉන්නකොට එක දවසක් ඔෆිස් එකේ ලොකු කලබලයක් ඇති වුණා. අකලංක කැබින් එක තියෙන 15 වෙනි තට්ටුවේ ලොකු VIP මීටින් එකක් ලෑස්ති කරලා තිබුණේ. පිට රටින් යන ඉන්වෙස්ටර්ස්ලා වගේ තමයි ඒකට එන්න හිටියේ. මේ වෙලාවේ දෙව්මි හිටියේ 10 වෙනි තට්ටුවේ කොරිඩෝව අතු ගාන ගම. එකපාරටම දෙව්මිගේ සුපර්වයිසර් ගෑනු කෙනා කෑ ගහගෙන දුවගෙන ආවා. දෙව්මි ඉක්මනට එනවා ළමයි මාත් එක්ක යන්න. ඇයි මැඩම් මොකක්ද ප්‍රශ්නේ? දෙව්මි ඇහුවේ බයෙන්. 15 වෙනි තට්ටුවේ බොස්ගේ කැබින් එක ඉස්සරහම තියෙන කෝපි මැෂින් එක ලීක් වෙලා මුළු බිම පුරාම කෝපි ගිහිල්ලා. තව විනාඩි 10කින් බොස් මීටින් එකට එනවා පිටරට සුද්දොත් එක්ක. ඒ ෆ්ලෝ එකේ ක්ලීනින් කරන සුමනාද නිවාඩු. ඉක්මනට ගිහින් ඒ ටික මොප් කරලා දානවා. අනේ මැඩම් මට නම් බෑ. HR මැනේජර් සර් මට 15 වෙනි තට්ටුවට යන්න එපා කිව්වා. අනික බොස් මාව දැක්කොත් බොස් දැක්කොත් නෙවෙයි. බොස් එන්න කලින් මේක සුද්ධ කරගෙන නම් අද තමුසගේ මගේ දෙන්නගේම රස්සා ඉවරයි. බොස් තාම කැබින් එක ඇතුලේ. ඉක්මනට ගිහින් ඒක පිහදලා එනවා. දෙව්මිට කරන්න දෙයක් තිබුණේ නැහැ. එයා වෙවුලන අත් දෙකෙන් මොප් එකයි වතුර බාල්දියයි අරගෙන VIP ලිෆ්ට් එකෙන් 15 වෙනි තට්ටුවට ගියා. 15 වෙනි තට්ටුවට අඩිය තියද්දිම දෙව්මිට දැනුනේ හරියට යම ලෝකෙට ආවා වගේ බයක්. ඒ මුළු තට්ටුවම හරිම නිශ්ශබ්දයි. අකලංකගේ යෝධ වීදුරු කැබින් එක ඈතින් පේනවා. ඒක ඉස්සරහම මුළු බිම පුරාම කෝපි හැලිලා. දෙව්මි ඉක්මනට බිම දනගාගෙන කෝපි ටික මොප් කරලා රෙදි කෑල්ලක් අරගෙන අතින්ම ඒ ටික වේගයෙන් පිහදන්න ගත්තා. එයාට ඕන උනේ අකලංක එළියට එන්න කලින් මෙතනින් පැන ගන්න. ඒත් දෛවය කියන්නේ පුදුම දෙයක්. දෙව්මි බිම දනගාගෙන රෙදි කෑල්ලෙන් බිම පිහිද ඉන්නකොට එක පාරටම අකලංකගේ කැබින් එකේ වීදුරු දොර ටක් ගාලා ඇරෙන සද්දය ඇහුණා. දෙව්මිගේ ඇඟේ ලේ වතුර වෙලා ගියා. එයාට නැගිට ගන්නවත් පණක් තිබුණේ නැහැ. කළු පාට මිල අධික සපත්තු දෙකක් දෙව්මි ඉන්න දිහාට ඇවිදගෙන එනවා. එයා බිම බලාගෙනම දැක්කා. ඒ සපත්තු දෙක නතර වුණේ හරියටම දෙව්මිගේ අත් දෙක ඉස්සරහා. අර මිල අධික පර්ෆියුම් සුවඳ දෙව්මිගේ නහයට දැනෙද්දී දෙව්මි දැනගත්ත මේ ඇවිත් ඉන්නේ කවුද කියලා. තව විනාඩි 5කින් මීටින් එක පටන් ගන්නවා. මේ මගුල තාමස් කරලා ඉවර නැද්ද? කවුද තමුසේ? දෙව්මි බයෙන් හිමීට ඔළුව උස්සලා බැලුවා. අකලංක කළු පාට කෝට් එකක් ඇඳගෙන අත් දෙක සාක්කුවේ දාගෙන හරිම ආඩම්බර බැල්මකින් තමන්ගේ කකුල් දෙක මුල දනගාගෙන ඉන්න දෙව්මි දිහා පහත් කරලා බලාගෙන හිටියා. දෙව්මිගේ මූණ දැක්ක ගමන් අකලංකගේ ඇස් දෙක පුදුමයෙන් ලොකු වුණා. ඊට පස්සේ පුදුමය කේන්තියකට හැරුණා. තමුසේ මොකක්ද මේ යුනිෆෝම් එකෙන් මගේ ඔෆිස් එකේ කරන්නේ? කවුද තමුසේට මේ කම්පැනි එකට එන්න දුන්නේ? අකලංකගේ කෑ ගැහිල්ලට මුළු තට්ටුවම දෙදරලා ගියා. දෙව්මිට කතා කරගන්න බැරුව ඇස් දෙකෙන් කඳුළු කඩා වැටෙන්න ගත්තා. රස්සාව ඉල්ලගෙන ආපු කෙල්ල තමන්ගේ කකුල් දෙක මුල ක්ලීනින් යුනිෆෝම් එකකින් ඉන්නවා දැක්කම මේ නපුරු අකලංක ඊළඟට මොනවා කරයිද? දෙව්මිව එළියටම විසි කරලා දායිද? නැත්නම් අකලංකගේ ගල් හිතේ වෙනස්ම හැඟීමක් ඇති වෙයිද? ඒ හැමදේම දැනගන්න ඊළඟ කොටස වෙනකන් ඉන්නම වෙනවා. කතාවට ආස නම් ලයික් එකක් දාලා අමුතු කතා ලෝකේ සබ්ස්ක්‍රයිබ් කරන්න. අකලංක මොනව කරයි කියලා ඔයාලා හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. ඉක්මනින්ම 4 වෙනි කොටසින් හමු වෙමු.